දෙක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් යාළුවනේ අද 2026 දෙවනි මාසේ පළවෙනිදා. අපි බලමු කොහොමද මැද පෙරදිග ඔයාලගේ මුදල් වලට ලංකාවේ මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් අද දවසේ ගෙවනවද කියලා. ඉතින් මුලින්ම ඔයා channel එකට අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. අද US ඩොලරේ ගැනුම් මිල යනවා රුපියල් 305යි 7.74කට වගේ. හරිද? විකුණුම් මිල යනවා රුපියල් 312යි 7.48කට වගේ. ඉතින් මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාලට අද දවසේ වැටෙන්නේ රුපියල් 304යි 7.73ක් වගේ. ඒත් එක්කම මම අද ඔයාලට කියන්නම් මැද පෙරදිග ඔයාලගේ ඩොලර් එක කීයද කියලා. ඉතින් 309ක් වගේ තමයි අද දවසට සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් අද BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් ඩිනාර් එකක් වෙනවා රුපියල් 821ක් වගේ. SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් වෙනවා රුපියල් 82යි 7.46ක් වගේ. ඒත් එක්කම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්ඩාන් ඩිනාර් එකක් වෙනවා අද 436ක් වගේ. ඉතින් අද යූරෝ එකක් වෙනවා රුපියල් 359යි 7.33. ඒත් එක්කම විකුණුම් මිල වෙනවා රුපියල් 373යි 7.51ක්. වගේ මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාලට රුපියල් 360යි 7.97කට වගේ මුදල් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඒත් එක්කම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ අද ඕමන් රියාල් එකක් වෙනවා 804යි 7.42ක් වගේ. ඉතින් අපි බලමු සෞදි රියාල් එක. අද සෞදි රියාල් එකේ ගැනුම් මිල රුපියල් 74යි 7.4යි. ඉතින් විකුණුම් මිල වෙනවා රුපියල් 84යි 7.11යි. මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාලට රුපියල් 81යි 7.64කට වගේ සෞදි රියාල් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඒත් එක්කම SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාල් එකක් රුපියල් 82කට වගේ ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම අද කටාර් රියාල් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 64යි 7.87යි. විකුණුම් මිල වෙනවා රුපියල් 86යි 7.56ක්. ඒත් එක්කම මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාලට රුපියල් 84යි 7.1කට වගේ කටාර් වල ඉන්න කෙනෙක්ට මුදල් ට්‍රාන්ස්ෆර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම AL සමාන් එක්ස්චේන්ජ් එකේ අද 82යි 7.88කට ඔයාලට මුදල් ට්‍රාන්ස්ෆර් කරගන්න හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඔමන් රියාල් එක. අද ඔමන් රියාල් එකේ ගැනුම් මිල රුපියල් 730යි 7.33යි. විකුණුම් මිල 819යි 7.49 වෙද්දී මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා 795යි 7.39කට. ඒත් එක්කම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ අද ඔමන් රියාල් එකක් රුපියල් 804යි 7.41කට ඔයාලට ට්‍රාන්ස්ෆර් කරගන්න හැකියාවක් තියෙන බව කරුණාවෙන් සඳහන් කරනවා. ඒත් එක්කම මලේසියන් රිගෙට් එක ගත්තොත් අද ගැනුම් මිල රුපියල් 71යි 7.73යි. විකුණුම් මිල රුපියල් 80යි 7.03යි. මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් රුපියල් 79යි 7.24කට. කුවේට් ඩිනාර් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 909යි 32යි. විකුණුම් මිල 1035යි 7.22යි. මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී 1004යි 7.78කට කුවේට් ඩිනාර් ට්‍රාන්ස්ෆර් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අල් සජීල් එක්ස්චේන්ජ් එකේ කුවේට් ඩිනාර් එක අද 1007ත් 1014ත් වෙනවා. ඒ වගේම කුවේට් ඩිනාර් එකකට අද Google රේට් එක 1007යි 7.88 වෙලා තියෙනවා. ඒ වගේම UAE අල් මුල්ලා අල් නාදා සහ BEC එක්ස්චේන්ජ් එකේ අද රුපියල් 961යි 7.67ට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා ඔයාලට. ඊට පස්සේ ජෝර්ඩාන් ඩිනාර් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 390යි 716යි. විකුණුම් මිල 444යි 797යි. මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා රුපියල් 431යි 788කට. ඊට පස්සේ අද බහරේන් ඩිනාර් එකේ ගැනුම් මිල රුපියල් 752යි 750යි. විකුණුම් මිල 836යි 781යි. මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා 812යි 719කට අවසාන වශයෙන්. අද ඩුබායි ඩිරාම් එකේ ගැනුම් මිල රුපියල් 80යි 730යි. විකුණුම් මිල රුපියල් 87යි 725 වෙද්දී මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා රුපියල් 83යි 737කට. ඉතින් හෙට දවසෙත් හරිම දත් හිතන ගන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ගිහින් එන්නම් සුබ